කෙටිම කාලයක් තුළ වැඩිම බොරුවක් සිදු කළ ආණ්ඩුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ආණ්ඩුව කට ඇරිහොත් ප්‍රකාශ කරන්නේ බොරුවක් බවත් බොරු ප්‍රකාශ කිරීම හේතුවෙන්ම ටොම්පාජියා නැමැති ලේඛනයේ වැදී ඇති බව ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ. පළාත් පාලන ආයතන වලට මුදල් ලැබෙන්නේ ඒ ජාතික ජනබලවේගයෙන් නම් පමණක් බවට ප්‍රකාශ කිරීම ජනාධිපතියෙක් නොකිය යුතු කතාවක් බවද ඒ මෙතුවන නීති උල්ලංඝනය කිරීමක් බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටී. ජනාධිපතිරගේ එම ප්‍රකාශය හරහා පෙන්눔 කරන්නේ පරදින ගමනේ අවසාන තුරුම්පු වන්නේ ප්‍රතිපාදන ලබා නොදීම යයිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී. රටේ වත්මන් මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවැනි ප්‍රකාශ සිදු කිරීම නීති විරෝධී බවත් ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් මෙතුවන කොමිසම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී. රටේ මුදල් සම්බන්ධයෙන් වාකියුතු බලධාරියෙකු මෙවැනි ප්‍රකාශ සිදු කිරීමෙන් මැතිවන නීති උල්ලංඝනය වන බවයි ඔහු පවසා සිටින්නේ.